කියන්න තිබුණා. අද ඉතින් අන්තිම දවසනේ. අද නම් කොහොමරි කියන්න ඕන. එයා හා කිව්වොත් නම් ඉතින් හරි. රුයිනි හේෂාන්, ඔයා මේ වෙලාවේ මෙතන තනියම? මං ඔයාට පුංචි දෙයක් කියන්න ආවේ. මං දන්නවා. අවුරුදු 3ක් තිස්සේ හැමදාම උදේ 6:00ට ඔයා මෙතනට එනවා. අවුරුදු 3ක් තිස්සේ? ඔයා දැනගෙනද හිටියේ? පළවෙනි වසරේ ඉඳලම. මම ලයිබ්‍රරියට පාඩම් කරන්න එනවනේ. එතකොට ඔයත් ගොඩක් වෙලාවට එතන. ඒත් මම කල්පනා කරා ඇයි අපිට කතා කරන්න බැරි වුණේ කියලා. එන්න අපි වාඩි වෙලා කතා වාඩි කරමු. වුණා. මං බයයි. මොකටද? ඔයත් එක්ක මං කතා කරලා තිබ්බනම් ඔයා මට කැමති නැති වෙන්න තිබ්බා. එහෙම වුණා නම් හැමදාම උදේට ඔයා මෙතනට එන එක නැති වෙන්න තිබ්බා. එහෙනම් අද මේ හැඟීම් නැති වෙයි. මං හිතුවේ මට විතරයි කියලා. අවුරුදු 3ක් තිස්සේ මං ඔයා දිහා බලාගෙන හිටියේ. ඒත් කතා කරන්න බැරි වුණා. මං හිතුවේ ඔයා මට කැමති නැතිව ඇති කියලා. මං ඔයාට හැමදාම ලියුමක් ලිව්වා. ඒත් කවදාවත් ඒක දෙන්න බැරි වුණා. කොහෙද ඉන්න බලන්න චුට්ටක්. මම ඔයාට කැමති. කියන්න බැරි වුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. සමහර වචන කටින් කියනට වඩා හිතේ තියාගෙන ඉන්න එක ලේසි. හැබැයි අද අවසාන දවස මං උපාධිය අරගෙන ගම්පහට යනවා. ටියුෂන් ක්ලාස් එකක උගන්වන්න හම්බුණා. ඒ නිසා ආයේ කවදාවත් මෙහාට එන්න බැරි වෙයි. ඒක නිසා මම මේක අද ඔයාට කිව්වේ. ඔව්, අද අපේ අන්තිම දවස. ෆයිනල් එක අදින් ඉවරයිනේ. මාත් හෙට ඉඳන් රස්සාවක් හොයාගන්න ඕනේ. රුයිනි මං ගම්පහ යන එක නවත්තන්න. එපා. ඔයාගේ අනාගතේ මන් නිසා නාස්ති කරගන්න එපා. මට අනාගතයක් තියෙන්නේ ඔයත් එක්ක විතරයි රුයිනි. අවුරුදු 3ක් ඔයා මගේ කැම්පස් ජීවිතේම වුණා. ඔයා නැතුව මං ගම්පහ ගිහින් මොනව කරන්නද? ඔයත් මගේ කැම්පස් ජීවිතේම වුණා. ඔයා නැතුව මම කොහොම ඉන්නද බබෝ?
අපි කාලේ නාස්ති කරා. අවුරුදු 3ක් කැම්පස් එකේ හිටියා. ඒත් අපි කතා කරේ නෑ. මම ටියුෂන් ක්ලාස් වැඩේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. ඔයත් ටිකක් ඉන්න. අපි දෙන්නම් මෙහෙන් මොකක් හරි වැඩක් හොයාගමු. ඒත් එක දෙයක් ප්‍රොමිස් වෙන්න. හෙට ඉඳන් අපි උදේ දෙන්නට දෙන්නගේ මූණ බලා ගන්නවා කියලා. ඒත් ඇයි? ඔයා දැක්කම තමයි මගේ දවස පටන් ගන්න. ඒ දේ නැති කරගන්න මම කැමති නැහැ. සමහර ආදර කතා කියන්න කාලයක් ගත වෙනවා. හැබැයි ඒවා සදාතනික වෙන්නත් පුළුවන්.